සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පෞද්ගලික අංශයට අදාළ කාර්යාල කාර්ය සහායක කියන තන්තුරට අදාළ වේකන්සි කීපයක් ගැන කතා කරන්න. ඉතින් මෙම ආයතනය තමයි කවුරුත් දන්න ආයතනයක් Distilleries Company of Sri Lanka PLC කියන ආයතනය. හරි මේ වීඩියෝ එකේදී අපි ඉක්මනට කතා කරනවා කොහොමද අයදුම් කරන්නේ, මොනවද අවශ්‍ය සුදුසුකම්, වැටුප් කොහොමද ගෙවන්නේ, අන්න ඒ වගේ වැදගත් දේවල් කතා කරනවා. ඒකින් හින්දා රැඳෙන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. හරි මේ ස්ලයිඩ් එක ගැන කතා කරද්දී මූලික වගකීම් වෙන්නේ නීති අංශයේ ලිපි ලේඛන ගොනු කිරීම හා නිවැරදිව පවත්වාගෙන යාම. ඒ වගේම එදිනෙදා අනිකුත් අංශයන් සඳහා ලිපි ලේඛන බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම. ඒ වගේම තමයි සියලුම රාජකාරී කටයුතු ඉතා කාර්යක්ෂම හා ප්‍රශස්ත අයුරින් ඉටු කරමින් ප්‍රධාන නීති නිලධාරිනිය වෙත අවශ්‍ය සහාය ලබා දීම තමයි මෙයාගේ ප්‍රධාන වගකීම් කොටසේ වෙන්නේ. ඊළඟට අපි බලමු සුදුසුකම් හා පළපුරුද්ද. සුදුසුකම් විදිහට කතා කරොත් ඔයාලා අනිවාර්යයෙන්ම O level සමත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් සාමාර්ථ කොටම තිබ්බනම් ඇති. හරි ඊළඟට මෙයාලා කියලා තියෙනවා අවම වශයෙන් අවුරුදු 3ක කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස පළපුරුද්දක් තියෙන එකත් මෙයාලා සුදුසුකමක් විදිහට සලකලා බලනවා කියලා කියනවා. හරි ඉතා අවම සුදුසුකම් තමයි මෙයාලා අහලා තියෙන්නේ. ඉතින් හැම ක්වොලිෆිකේෂන් තියෙන හැමෝම මේකට ඇප්ලයි කරන්න. හරි ඊළඟ තමයි කුසලතා. කුසලතා විදිහට සිංහල හා ඉංග්‍රීසි භාෂාව කියවීමට හා ලිවීමට හැකියාව, විශිෂ්ට අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාම හා ඵලදායී සංනිවේදන කුසලතාවෙන් යුක්ත වීම. ඊළඟට මෙයාලා කියනවා පරිගණක යෙදුම් වල MS Office පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය. ඒ කියන්නේ Microsoft Word අර මේ ටයිපින් කරන Word මේ process එකේ තියෙන software එක අන්න ඒ වගේ ඒවා මේ ටයිප් කරලා තියෙනවා නම් අන්න ඒවා පිළිබඳව යම්කිසි මූලික දැනුමක් තියෙනවා නම් ඇති කියලා තමයි මෙයාලා කියන්නේ. හරි දැන් අපි බලමු කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඔයා විද්‍යුත් තැපෑල කියන්නේ ඊමේල් එක හරහා තමයි ඔයාගේ CV එකක් මාර්ගෙන් තමයි මේකට ඇප්ලයි කරන්න ඕනේ. CV එකේදී ඔයාගේ බයෝඩේටා එකක් විදිහට සඳහන් කරලා CV එකක් හදන හැටි මේ සාමාන්‍යයෙන් හැමෝම දන්නවනේ. ඒ විදිහට Microsoft Word එකේ වුණත් CV එකක් හදලා basic CV එකක් හදලා ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම ඊමේල් එක යට දාන්නම්. මේ තියෙන ඊමේල් එකට දාන්න. හරි මේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි careers.dcsl@mailstar.com කියන විද්‍යුත් ලිපිනයට තමයි ඔයා දාන්න ඕනේ. හැබැයි මේක දාන්න ඕන දින 10ක් ඇතුළේ. මම මේ කියන දවස තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. ඒ වගේ කියන්නේ අනිවාර්යයෙන්ම අප්‍රේල් 18 වෙනිදාට කලින් මේ ඊමේල් එක ඔස්සේ අයදුම් කරන්න ඕනේ. ඒක තමයි අන්තිම දවස. හරි CV එකක් හදාගන්න කවුරු හරි දන්නේ නැත්නම් මම මේක ෆොටෝ එකක් විදිහට ડોකියුමන්ට් එකක් විදිහට කමෙන්ට් වල දාලා තියන්නම්. ඒක ඕපන් කරලා ඒ විදිහට Microsoft Word වලින් හරි හදාගන්න. මොකද ඔය සමහර ඒවා තියෙනවා මේ CV හදන්න සල්ලි ගන්නවා. එහෙම සල්ලි දීලා CV හදන්න එපා. බොරුවට අපරාධ වලගේ සල්ලි. ඒකින්ද මම මේ කියලා මම මේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් කමෙන්ට් වල දාලා තියෙන ලින්ක් එකක්. ඒක ඕපන් කරගෙන ඒ විදිහට Word විදිහට හදාගන්න. හරි ඔයාගේ ෆොටෝ එකක් එහෙම දාලා ලස්සනට හදාගන්න. ඒක ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම තමයි CV එකට ඔයාලගේ අධ්‍යාපන ක්වොලිෆිකේෂන් එකම හරියට දාගන්න. මොකද මේ ඉන්ටර්විව් එකක් කරහන යන්නේ. ඉන්ටර්විව් එකට ඒකෙන් හින්දා ලස්සනට ෆේස් කරන්න ඕනේ හින්දා අධ්‍යාපන ක්වොලිෆිකේෂන් වලට වැඩි හයිලයිට් එකක් දෙන විදිහට කියන්නේ මේවා මොන හරි කෝස් එකම කරලා තියෙනවා නම් ඒවත් නිවැරදිව දාගෙන ඇත්ත දාන්න ඕනේ. බොරු දාන්න බෑ. ඒකින් හින්දා හැම CV එක ලස්සනට හදාගන්න. හරි මේ ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් හොඳට වැටි කරගන්න. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.